Ei pillon ඔබ ගස්සන තාලේ ලොව නැවේ වරුකානින් අඳුරේ මුදු අදනින් ඔබ ඇමතුම් වේලේ හත පිපුණා මට දැනුණා ඔබ වෙනුවෙන් ආදරේ අදත් ඔයාලව හරි ආදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් අද මේ අපි යන්න හදන්නේ අපේ වෙසක් trip එක. කතරගමට තමයි අපි යන්නේ. ඉතින් ඔයාලත් බලන්නකෝ. මේ පාර මම ගියේ චූටිලගේ ගෙදර අයත් එක්ක. අම්මෝ ඉතින් කතා ගොඩයි. හැමෝම ඉතින් මේ ආවේ ඉස්සෙල්ලම ලුණුගම්රහෙර ජලාශය බලන්න. ඔයාලත් බලන්නකෝ. පුදුම ලස්සනක් තිබුණේ. අපි ඉතින් ගමන පටන් ගත්තෙම මේ වගේ ලස්සන තැනක. මනස සුවපත් කරන්න ඉතින් සබාදහම තරම් ලස්සන තැනක් තවත් නැහැ. බලන්නකො ලස්සන හිත නිවෙන තරම් කියා ගන්න බෑ ඉතින්. පාරට ආවා විතරයි බලන්නකො මේ අඳුරන්නෙත් නැති යාළුවෝ දෙන්න චූටිගේ පස්සෙන් දුවන හැටි. කවුද බලන්නකො මේ දෙන්නා. ඔන්න එහෙනම් අපි කතරගමට ආවා. බලන්නකො ඉන්න සෙනග. එදා දවසේ සෑහෙන සෙනගක් හිටියා. කිරිවෙහෙරට යන්න කලින් ඉතින් මල් ගන්න එකනේ හැමෝම කරන්නේ. අපිත් ඔන්න මල් ගත්තා. මල් ගනිදි දැක්ක අපූර්ව සිද්ධියක් තමයි මේක. බලන්නකො මේ අක්කා මේ මල පුබුදවන ලස්සන. ඒගොල්ලෝ හරි ලස්සනට මේ දේවල් කරනවා. ඉතින් මමත් මගේ vlog එකට ඒ කොටසක් එකතු කරා. මලුත් අරගෙන එන්න අපි එහෙනම් කිරිවෙහෙරට යමු. කිරිවෙහෙර ළඟටම ගිහිල්ලා වැඳලා ආශිර්වාද ගන්නත් මම අමතක කරේ නැහැ. මොකද අපි විශ්වාස කරන විදිහට ආශිර්වාද අපේ ජීවිතේට ගොඩාක් වැදගත් වෙනවා. දේවාල භූමියට ආවහම තියෙන්නේ හිතට අමුතුම වෙනස් හැඟීමක්. ඉතින් අපි ඔක්කොම දේවාල භූමියට ඇවිල්ලා මෙන්න මේ විදිහට පොල් ගෙඩි අරගෙන දෙවියන්ගෙන් ආශිර්වාද ගන්න ගමන් තමයි මේ ඉන්නේ. ඔයත් ඉන්දියන් වයිබ් එකට කැමති ළඟකදී කතරගම ගියේ නැති කෙනෙක් නම් මෙතනට අනිවාර්යෙන්ම යන්න. මොකද මෙතන හරිම ලස්සනට හදලා තියෙනවා. ඉතින් මේ ගඟෙන් එහා පැත්තට යන්න තමයි අපි දෙන්න මේ තෙමීගෙන දැන් මේ යන්නේ. ඉතින් ඒකත් වෙනමම හරි රසයක් වුණා. ඉතින් බලන්නකෝ. මෙන්න මේ ශාස්ත්‍ර කියන ඇන්ටි බලෙම වගේ ඇවිල්ලා අපේ කට්ටියට ශාස්ත්‍ර කියන්න පටන් ගත්තා. ඉතින් බලන්නකෝ අපේ කට්ටියත් ශාස්ත්‍ර අහන් ලස්සන. ඒකත් ඉතින් වෙනස්ම දෙයක් වුණා ඉතින් අපේ අයට. මේ අංකල්ගෙන් බීම එකක් බිලා යන්න අමතක කරන්නත් එපා. හරිම රසයි ඉතින්. ඔයත් කතරගම ගියොත් කැලේ දේවාලය යන්නත් අමතක කරන්න එපා. ගිහින් බලන්නකෝ හරිම ලස්සනක් තියෙන්නේ. Right there on top of the moon, we could sit and do nothing. Oh. වෙසක් vlog part 2 ඉවරයි. අලුත් vlog එකකින් හම්බ වෙමු. ඉතින් ඔයාලත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ආදරේ ගොඩාක්. bye bye.